පිස්සුවා Hai යාළුවනේ අද අපි ආවා මීගම් කලපුවට මඩු මරන්න මඩු පන්න ටිකක් ගහලා මඩු මරන්න තමයි ඉතින් මම මේ මඩු මරන්න හැමත තිරලි ටිකක් අල්ලන්න යන්නේ දැන් ඇප්ලිකේෂන් මල්ලි 20 දාලා තිරලි ටිකක් අල්ලලා හැමත ඒ තිරලි ගහලා තමයි මඩු අල්ලන්නේ අපි ඉතින් try එකක් දීලා බලමු මඩු දෙන්නේ මරා ගන්න පුළුවන් වේද කියලා ඕනේ තිරලිය වැල්ලෙනවා නේ මඩේ. ඕඩියක් කරලා තියලා අල්ලන්න. ගොඩේ ඉන්නේ. ආයෙත් ඉන්නවා. ආයෙත් කියා ගන්න ඕනේ. මකට වතුරටත් දාලා දාත්තනානේ. මෙන්න මෙහෙන් දානවා වතුර. එක දිගට නම් හම්බුණානේ. ආයෙ බැරිදිනේ කොට. මෙන්න තිරලි. මුන්දා හැමඩ ගාන්නේ මුන්ට තමයි අඩුව ගන්න. යල්ලට ගහලා බලමු. රසාවන් එච්චර ලේසි නෑ කරන්න. තෙරලි අල්ලගෙන මඩු පන්න ගන්නවා කියන අමාරුයි. කට්ටක් කාලා තමයි මේකේ මාළු අල්ල ගන්න ගේමත් දෙන්න ඕන. මේකේ ස්කින් එක. තම අමාරු වෙන කට්ටක් ගන්න ඕන මේකට. ඉන්නවනේ. ආරල. පතා වැඩියක් තියෙන පතා වැඩි. ආයේ දාවා මඩු එක්ක ඇල්ලුවානේ. කියන්නවත් ඇල්ලුවේ මේ තිරලි කාලා තමයි කිලෝ 40ක් තිබ්බ මලු කුරේ බර. වරු ආණ්ඩේ නේ. කුරේ පාන්නේ. බලමු අපි. යාළුවනේ මේ තිරලි මේ අමර ගහන්න ඕන මෙන්න මේ සයිස් එක තමයි වුණා ලොකු යමු ඊට වැඩි මේ පොඩි එක තමයි මේ කට්ටට සෙට් වෙන්නේ ඉතින් ඒක අපි මේ සයිස් එකෙන්ම ගන්නේ මේ මඩු මරන්න ඇමීට ගහන්නේ මේ වගේ පොඩි සයිස් එක තමයි අපිට ඕන දැන් නම් ඇති වගේ නේ අයියේ පන්දිය ගන්න දැන් නම් ඇති. පන්න ගාලා. ඉස්සක් ඉදිරි ඉන්නවනේ. දැන් නම් අපිට ඇති අපි අල්ලගත් පිට ටික අරගෙන යනවා දැන් පන්න ගන්න. ඒව අපිට ගන්න. මේක දෝන. ලාරි. මේ දිනේ පන්න. මේ තංගුසි සයිස් එකේදයි. උඹලා සෝන. සුවයි. ඉතින් කාල්. යා. right then.
මම කා ගන්න ඉතපා. මේක කරලා යන්න. දැන් නම් අපි දැනට ආවා. අන්න ටික ගා ගන්න තමයි දැන්. ගාමුනේ. Kulla පැත්තට. මේක වැඩි. ඔකට පන්නරි ගණන් කාලි ඉවරයි. දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ කනක. මඩුවේ කෑවගේ පන්නේ. අන්න මඩු වාලින්නේ. උඩ වෙකන්. මඩුවේ කාලා වෙන්නේ. මඩු කාලින්නේ. යට යවන්නේ. දිරිස බලන්න පන්නේ පැත්තේ ආබලේ. ආල පිටස ගන්න. අදිස් වෙන්න බා. අදිස් වෙන්න බා. ඔය යටින් එදගෙන. අලුලි මන්ත්‍රී ගාව වල පුරියා. මරු බාණ්ඩයක් කාලා දිනනේ නේ. බාණ්ඩක් කාලා ලාගෙන නෙමෙයි. කොහොමද ආවි නැව? අපි යට ගියානේ. කොහොමද ලගේ බාණ්ඩක් කාලා දින්නේ? සුපිරි බාණ්ඩක්. දිරිස අදිස් වෙනවා මරුවා. ආපුරි ගියා පොළොමු ගියා. මාළුවෙක් කාලා පොළොවේ යටට ගියා. ඒ බාණ්ඩක් කාලා මඩු කන්න ගන්න ආවා. දුක මාළුවෙක් කෑවා. කාගේ අතින් අතන් ගියා. ආ මාළුවෙක්. අපි දැන් අපරකන් ඉන්නේ. මාළුවේ. කාවි යට පාණි යන්නේ. යා සත්සදානි සරේ. අර යනවා. ගගාල වැදපන් චූටි. මං ගල යාගන්න ඉවිල්ලානි අදිස්සෙන් බා පොඩ්ඩක් ආ අල්ලේ මාරුව මරා ගන්නවා ජෝත් ඉවරයා සද්ද ගන්න දුවනේ. ඉතින් බාන්න මරා ගන්නවා ගල යාගන්න ගනින්කෝ ඉවිල ගන්න ආලේ බාන්න දෙමි ආ ගගාල වැදලා අල්ලගත්තා නේද කොහොමද? ගගාල වැඩ කර මේක මෙතන. දාදා වෙනම යම ආවි කාදිනු මේ කොල්ලා පැත්තට. මේක පටලන්න තුජා කඩ දියාගමු. කඩ දියාගන්න පොඩ කරන්න. අල්ලන්න බෑ ලොකු බාණ්ඩයක් ආදින්නේ නේ. දුවන්න පාර මරන්න බෑ මම දුවනේ. දුවන්න දිලා අල්ලමු. වණ දියලා ඉමින මක්කල ගමු උඩ ගන්න. දැන් කිල්ල තමයි දෙන්නේ ගණන් ගන්නවා. හදපන්. කඩ දියක් පොඩ දියා ගන්නවා. මේ මඩෝ අල්ලන්න බෑ ලොකු බාණ්ඩයක් ආදින්නේ අතගෙන යනවා. පාලේ පන්නේ අපේ යාළුවනේ. පාලවෙනි පන්නේට කෑවේ. ඌඩියා මං කියන පැත්ත අරබන් රුවේ. අල්ලන්න බෑනේ. jadi om ni sih om pas kan apli bang tu dia aro bang ero apa අරෙන් පන්නේ ඇටි. selama daun gitu mah marah kan pure ini me selama pun mah මාර සෙල්ලමක් දාන්න ඕනේ ඉතින් මේක එක්ක අල්ලගන්න.
දැන් යනවා වන්නේ අර බාණ්ඩක් උතර ගත්තාම බාණ්ඩකෝ කියලානේ ආවේ අයියේ අල්ලනවා කියලා මම කියලා ආවේ හරෝ මම මරනවා උඩ ආවිය දැන් ගන්න බලන්න මේ මාළුව දුවන පැත්තට දුවන්න දීලා මාළුව ටිකක් මත් කරලා තාම උඩ ගන්න නැත්තම් ගන්න බෑ මාළුව උඩ මාර දිලා නෑ දින්නේ පොඩ දින ලවන්න මට සිකේ මාළුව කාලා දින්නේ මඩු එකපාර ගන්න බෑ උඩට දීලා දා පොඩ වැල්ලේවානේ ඔව් උඩම දාත්තම ඉන්නේ නැහැ බලපන් ඒක උඩට සයිස් එක ඔය පන්නේ පටලන් දැක්කද තිබා එනවනේ මීට ඔව් මට දෙපැත්තෙන් දැන් ඔබ අතර ගන්නේ යෝරියා ඉතින් ලංකන්න අනිත් පැත්ත නැට්ටෙන් ගහයි ගහයි යා නැට්ටෙන් මම්මට පත්ත බාණ්ඩයක් ආ අර අපරාධේ ටික ළඟදී උන්ගේ රමුණන් කිව්වා ඔව් කට්ටි දාගෙන ඉන්නේ මේ මල්ලි ඔයා පන්නෑලාදී අමුණන්ට තව කෙනෙක් ඉන්නවනේ මල්ලි කොණ්ඩු කොට පෙතර අකල ධානය චුටිය කොට යනවා මාළුවා උට්ටන්නේ කොහොමද පිළි බාට්ටක් මම මල්ලි චුටිය දැක න්යාළුවනේ මරු බාණ්ඩයක් කෑවේ පීනවනේ ඔන්ඩරේදී තද කරනවා නම් බෝල වෙන්න මාර්ගයමත් දෙන්න ඕන ටිකක් වෙලාව යනවා ඉතින් අල්ලන්න ආදී කංගුදා ගියත් කල්ලා බලා ඉන්න කොහමද බාණ්ඩ කියලා මල්ලි දෙවෙත් නම් අදින්න බා හරි ඉස්සෙල්ලා වගේ එනකොට මීට ගන්න ඔව් එනකොට මීට යාගේට අවුලක් නෑ ගන්න ඕනම එනවනේ උඩට ඒ නැට්ටෙන් ගහයි ඔන්න තියෙන නැට්ට ඒ අමිනේ පන්නේ අරංගෙදී තව එකක් ඉන්නවා එම චුඩ එම අන්න ආය දැන් යන වන් ඉතින් බෑනේ නා බෝත පනින්න බෑ පේනවනේ යාළුවනේ දැන් විනාඩි 20ක් විතර මේක මඩුව මරා ගන්න ඔට්ටු වුණා කෙනෙච්චරට බාණ්ඩයක් කාලා ඉන්නේ කොමාරේ මඩුව ගන්න උඩට අපේ දාන්න පොළොට අපල දාන්න චූටි උසම උඩ ජීස බාණ්ඩ ඇද්දි හයිස් එක කුඩි පොඩ පේන දිසේ කරවන්න අඩි වලිකින්ද පැටලා තින්නේ බා දිසේ එකපාර ළඟ කට්ටනේ එකපාර අවුලන්න මේ පැත්තේ අවුලන් යාද නෑනේ පතන්න අරගෙන මෙන්න මඩුව අම්මට කොහොමද බාණ්ඩේ අවුලන්න බෑ අයියේ අවුලන්න බෑ ඔක පොඩි බණ්ඩාවෙන් යනවා උඩ අරපන් ඕ වැඩි චූටි මේට කට්ටක් තියෙනවා අදිස්සෙන් පොදීසේ ඔලුරන් අනිත් පැත්තේ යට සේ ඉතියා ඉතින් ගන්න ඉන්නේ සෙය දැම්මේ නෑනේ පාටනේ නින් ගහන්න ගත්තේ බින්නේ මේ ඇක්ටින් ගන්නවද අන්ගේ මත්තලාවේ තමයි ඉන්නේ ආයෙ නම් උඩ ඔහොම තියානේ මීට ඔහොම උස්සලා තියාගෙන ඔහොම මීට අයියේ අවසන් නැතු ඔහොම මීට උස්සලා තියාගන්න ඔහොම උස්සලා තියාගෙන ගොඩ පැත්තට යන්න බලන්න අර නැට්ටෙන් ඇවිල්ලා දින අයියේ නෑ දැකani පැත්තට අරුණා දැක නැත්නම් දාන අරුණාට ගන්න පුකා ඔන්න යනවා ආයේ අනේ අම්බන්න කන අම්බන්න වන්නද දාගෙන ගාන තරම ඔඩු පැත්ත චුට්ටක් එන්න හරි තමන්නේ කොහම මරවකව කියවන්නේ නිවාරම ගන්නවා ඔයාලා බලාගන්නද තෝරා අයියේ වඳුව සුපිරියා අනිවාර්යෙන් ගන්නවකෝ ස්පිරියෝ මඩුවේ කෑවේ එනම් මත් වෙලා ඉන්න මාළුවනේ
යනවනේ ටිකක් උඩ. ඔව්. උට ඔබේට පොඩ්ඩක් ඔළුවට. නා උඩ. මීට දාලා උලන්න. ඇස්තින් අල්ලගන්න කොයි. කරුදු බය කාර අයන්න අම්මෝ කඩයින් එයි. අතන බඩේ තුව ඉන්නලා එවුඩු මේ පාරන මීට හරිසිය මීට බලලා මුලන්න. කට පැත්තෙන් උලන්න. කට කොහෙද තියෙන්නේ කට යට තියෙන්නේ වතුරට. යත දාලා එන්න මත්තල ඉන්නවා. අත කල්ලන්න එපා ගන්න. උරන්න බෑ. වරුවට යනවා. ඔබ ඇස්තින් අර අල්ලගන්න උඩ කරා අන්න හරි ඇස්තින් අල්ලගන්න. ආදිස් වෙන්න බා අත ගන්න එපා. ඔන්ට තරකම උඩ අරපන් උර තුලන්න දෙන්න එපා. මේ ගොඩට එනවා මල්ලි ගොඩට එනවා ඔහොම අන්න අපෝ. ඇස්තින් අල්ලන්නයි. අන්න ඉන්න වාන්නේ. ඔන්න බලන්න. ඔන්න බාන්නේ ඉන්න අඩුව කොහොමද පාන්නේ. ඉස්සු අම්මේ බෑග් එක ඔට්ටුවානේ. ඔන්න බඩු නැට කට්ට කරන්නයි. සුජි. නැටෙන් ගන්නවනේ. පියත් නැද්ද සයිස් එක මම තෝරන කට්ට බලන සයිස් එක. ඕ අදින්න. උඩට මාවනේ මේ දින කට්ට මේක සෑන්ඩ් 20යි. කට්ටෙන් ගහනවා. වණ්ඩ අඩු කට්ටා ඔන්න මඩුවා විශ්වා ඔන්න බාන්නේ කොහොමද වාන්නේ? කිව්වගෙන් බැරුවා ආගේ විශ්වක් තමයි යා. උඩ උඹ කැලේට ගන්න අරවා ඔවුලක් නෑ කට්ටේ බඩදී ඔල්ලක් දාලා කියන රත්ත ගත්තා. ඔන්න කට්ට මේ කට්ට තාමේ මඩුව මරුවේ. මේ තංගුසෙද. ඔන්න අම ඔන්න මඩුවා ඔන්න මඩුවා මේකව ගැට ගන්නවල නුවත් දාලා. දැන් බණ්ඩ ඉතිරි මොනවා කියන්නේ ඉතිසේ එරමුනේ. පළවෙනි අත්දැකීමනේ. පළවෙනි අත්දැකීම. යක්කෝ අපේ දිශා මල්ලියෙන් නම් ඔක පළවෙනි අත්දැකීමක් නෙමේ. හරි මරලා දිනවා. ඉතින් අද වීඩියෝ එකක් කරන්න බලාගෙන ආවේ මඩුන් මරන්න. අපි ආසනාවයි වාසනාවයි දෙකම ඉස්ස වුණා. අද මේ පන්නේටම ගෑම. දැන් අපි අනිත් පන්න ටිකත් බලන්න යන්නේ. මේ පළවෙනි පන්නේට අපිට මඩුව ගෑවේ. දැන් පැයක් විතර අපි ඔට්ටුනෝයි මඩුව මරන්න. අනිත් පන්න ටිකත් දැන් අපි බලලා ඒගොල්ලෝ ඇම්ටියත් බලන්න තමයි යන්නේ. බලමු. තව එකෙන් මරා ගන්න තමයි අපි try එක. දැන් නම් වෙලාව හරි අපි ගොඩක් වෙලා ඇවිල්ලා එක මාළුවෙක් නම් මරාගත්තා. දැන් අපි ගෙදර යන්න යන්නේ පන්න ටික අකුලකට. ආයෝ
මාළු ගණන් ඇතිනේ. දෙකම මඩුනේ ගාන කරන්නේ. මඩුවද? ඔව්. එතයි. මොඩු වගේ වෙලා තියෙන හැරක. මොඩු දාලා නෑ. Aisyah kira ni. 500 විතර ඉන්නේ. නෑ හයිසක්. Aisyah kira. Aisyah kira. ඒ ධම්ම බලලා ජෝබි කාඩ් යවන්න. ඔය පන්දර කයි දින පන්දර. ඒක මාර්කෙට් එක. ඕවා කරන්නේ කෙනකල් දිනේ. උගන්නේ කලාවයිනේ. කිලෝ ඉතින් කෑ ගොන්ද උන්නේ. කිලෝ 25 දී. ආයෙවල. නල්ල මඩුව. Dah එන්න වලක් කාරලානේ බං එතන. අපේ යාළුවෝ සෙට් වුණා. එයා අපි අදගෙන යන්නම් කිව්වා එන්ජින් එක දාලා ඔරුවේ. එයා අපි ගෙදර යන්න යන්නේ. කදන් ගියෝ ස්ටෑන්ඩ් දුර යන්න ඕන.